හලෝ කොහොමද? ඔන්න අදත් අපි අරගෙන ආවා. අද අපිට ආපු රෝස මල් 50 බොකේ එක. මෙන්න මේ විදිහට තමයි වෙන්නේ. මේක යුනික් කියන වෙරයිටි එක. රෝස මල් 50ක් අපි මේකට පාවිච්චි කරන්නේ. ග්‍රීනරිස් අපි මුකුත් පාවිච්චි කරන්නේ මේකට. අපි තනිකර රෝසස් 50 විතරයි. මේක පෝසි ටයිප් එකට තමයි අපි හරි ගස්සන්නේ. මම අර හැමදාම කියන වගේ රෝසස් ටික රෝස මලෙන් මලට කියලා එක පැත්තකට ටර්න් කර තමයි මම රෝස බොකේ එක හදන්නේ. එතකොට රෝස මල් එකක්වත් කැඩෙන්නේ නැහැ. මම හරියටම රෝස මල් 50 ගෙනාවේ. එක රෝස මලක්වත් කැඩුන්නේ නැහැ. මම පොඩ්ඩක් චෙක් කරලා තමයි මම ගත්ත මල් බංච් දෙක අරගත්තේ. හොඳට තිබ්බා. ඒ හින්දා මම වැඩිපුර මල් ගත්තේ නැහැ. ඔන්න ඔය විදිහට තමයි. ඊට පස්සේ අපි රිබන් එකක් දාලා ඒක හරි ටයි කරගන්නවා. පොඩ්ඩක් මම මල් ටික ඇඩ්ජස්ට් කරගන්නවා. ඊට පස්සේ very important පුළුවන් තරම් හැමෝම රෝස මල් හරි ෆ්ලවර් බොකේ එකක් දෙද්දි වෝටර් නැපි එකක් යූස් කරන්න. එතකොට මල් ටික මම අර හැමදාම කියන වගේ හොඳට ෆ්‍රෙෂ් එකට තියෙනවා. ඒ හින්දා මම වෝටර් නැපි එකක් යූස් කරනවා. මම කරන බොකේ හැම එකකටම ඒක රෝස මල් කීයද ඒක මට අදාළ නෑ. මම අනිවාර්යයෙන්ම වෝටර් නැපි එකක් තියෙනවා. වෝටර් නැපි එක තියලා අපි ඒකත් අපි ගැට ගහගෙන අපි රැපින් පේපර්ස් මම මේකට රැපින් ඔය එකක් හරි ගස්සන විදිහ පෙන්නලා එකක් තියෙන විදිහ පෙන්නලා මම රැපින් පේපර්ස් ටික ඔක්කොම ටේප් දාලා හරි ගස්ස ගන්නවා. මම මේකට රැපින් පේපර්ස් 6ක් විතර පාවිච්චි කරනවා වටේට. මොකෝ රෝස මල් 50ක් කියන්නේ සාමාන්‍යයෙන් ලොකු බොකේ එකක් නිසා. ඔන්න ඔය විදිහට තමයි මම මේ රැපින් පේපර් එක නවාගන්නේ. ඊට පස්සේ මම රැපින් පේපර් එකකට එකක් සම්බන්ධ වෙන්න තියලි වෙල්ලා මම ටේප් නම් දැම්මම දාන්නේ. මම අන්තිමේට තමයි ටේප් එකක් යූස් කරන්නේ. ඊට පස්සේ මම පල්ලෙහාට ආයිත් රැපින් පේපර්ස් දෙකක් දානවා. තව ටිකක් කවර් වෙන්න බොකේ එකේ යට. ඊට පස්සේ මම පින්ක් කලර් රිබන් එකක් පාවිච්චි කරනවා. මොකද රෝසස් උත් පින්ක් වයිට් ටිෂු එක හින්දා මම පින්ක් කලර් රිබන් එකක් තමයි පාවිච්චි කරන්නේ. බොකේ එක හරි ගස්සලා ඉවරනහම ඔන්න ඔහම තමයි. තවත් එහෙනම් වීඩියෝ එකකින් හම්බෙමු. thank you very much. බැලුවට වීඩියෝ එක. බුදු සරණයි ඔක්කොටම.